ඔයත් යාළුවනේ තාමත් ඔයාට අවශ්‍ය කරන ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ගොඩක් කාලය නාස්ති කරනවාද? සාමාන්‍යයෙන් පැයක් එකමාරක් මෙන්න මේ වගේ කාලයක් ඔයා නාස්ති කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මොකද යාළුවනේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ කාලයක් වැය කරගෙන අපි වීඩියෝ ක්ලිප්ස් ඒ වගේම ඉමේජස් ඔඩියෝ ක්ලිප්ස් මෙන්න මේ වගේ ගොඩක් දේවල් අප්ලෝඩ් කරගෙන අපේ ප්‍රසන්ටේෂන් එක කොච්චර ලස්සනට හැදුවත් එයාලට අවශ්‍ය කරන විදිහේ අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ අයටත් යාළුවනේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි දැන් වීඩියෝ එකෙන් සෙට් වෙමු කොහොමද හරියටම පැය ගාණක් යන ප්‍රසන්ටේෂන් එකක් විනාඩි ගාණකින් හදන්න කියලා බලන්න. මුලින්ම යාළුවනේ වාට කරන්න තියෙන්නේ ඔයා යූස් කරන ඕනම බ්‍රවුසර් එකකින් Claude AI කියන සයිට් එකට යන්න. ඉතින් මෙතනදී යාළුවනේ මම කරන්නේ Google Chrome කියන එකට ගිහිල්ලා සර්ච් කරගන්නවා Claude AI කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා Claude එකට ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයා මේකේ account එකකින් log වෙලා නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා යූස් කරන Gmail එක කරා මේකට login වෙන්න. login වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි. දැන් යාළුවනේ ඔයාට මෙතනදී මෙන්න මේ prompt එක ලබා දුන්නා නම් ඔයාගේ වැඩේ දැන් 75ක් 80ක් විතරම ඉවරයි. හරි. දැන් ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද මේ prompt එක අපි යූස් කරන්නේ? එහෙම නැත්නම් අපි මේ prompt එක කොහොමද ලබා ගන්න කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඔව්. ඉතින් යාළුවනේ ඔයාට කරන්න තියෙන්නේ සරල ස්ටෙප් එකක් තමයි. ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේ වීඩියෝ එකේ තියෙන පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. ගිහිල්ලා ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ මම කමෙන්ට් එකක් පින් කරලා තියන්නම්. අන්න ඒ පින් කරපු කමෙන්ට් එකේ ඔයාට මෙන්න මේ prompt එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී යාළුවනේ ඔයාට ඇත්තටම පුංචි වෙනස්කමක් තමයි කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා යාළුවනේ insert your topic here කියලා. හරි. ඉතින් එක්සැම්පල් එකක් හැටියට ගත්තොත් යාළුවනේ ඔයාට මෙතනට ලබා දෙන්න පුළුවන් ඔයා ප්‍රසන්ටේෂන් එක හදන්න ඉන්නේ මොන ටොපික් එක සම්බන්ධයෙන්ද කියන කාරණේ. ඒ කියන්නේ මම උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍යයෙන් ඔයා data science වලට හදනවා කියලා හිතන්නකෝ. ඉතින් එතකොට ඔයාට කරන්න තියෙන්නේ සරලවම මෙතනට data science කියලා ලබා දෙන්න. හරි. දැන් මෙතනදී යාළුවනේ මම data science කියලා ලබා දුන්නා. ලබා දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන arrow mark එක. මෙන්න මේක ක්ලික් කරලා පස්සේ ඔයාට දැන් මෙයා තප්පර ගානකින් ඔයාට ප්‍රසන්ටේෂන් එකක් හදලා දෙනවා අපිට බලා ගන්න පුළුවන්. ෆයිනලි මේ තියෙන යාළුවනේ අපි එක මෙගා ප්‍රොම්ප්ට් එකකින් හදාගත්ත PowerPoint presentation එක. ඉතින් මෙතනදිත් යාළුවනේ ඔයා දකින්න ඇති අනිවාර්යයෙන්ම අපි කිසිම image එකක්වත් එහෙම නැත්නම් audio clip එකක්, video clip එකක් use කරේ නැහැ. ඉතින් 100% යාළුවනේ AI වලින්ම තමයි අපිට මෙන්න මේ presentation එක generate කරලා දුන්නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලා කරන්න තියෙන්නේ තව ටිකක් පල්ලයට යන්න. පල්ලයට ගියට පස්සේ මෙන්න මේ presentation එකේ තියෙන introduction එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ presentation එකේ යාළුවනේ අපිට slide 15ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ slides 15ට අදාළ කරන titles 15කුත් මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ සරලවම කිව්වොත් ඔයාට පළවෙනි slide එකේ තියෙන මොනවාද? ඒ වගේම දෙවෙනි slides එකේ තියෙන මොනවාද? මෙන්න මේ වගේ introduction එකක් තමයි මෙතන ලබා දීලා තියෙන්නේ. හරි. දැන් ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද මේ PowerPoint presentation එක ලබා ගන්න කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙතන පල්ලෑම පේනවා data science presentation කියලා මෙන්න මේ විදියට. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන download කියලා icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ download කියන එක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට අපේ PowerPoint presentation එක download වෙනවා. මේ තියෙන යාළුවනේ දැන් අපි හදාගත්ත PowerPoint presentation එක. ඉතින් ඔයාත් බලන්නකෝ යාළුවනේ කොහොමද මේ presentation එකේ quality එක කියලා. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ PowerPoint presentation එකක් අපි හදුවා නම් අපිට කොච්චර වෙලා යයිද? සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන data ලබාගෙන මෙන්න මේ වගේ animations එහෙම නැත්නම් අපිට මේ වගේ images හදලා මේකක් හදන්න කියන කොච්චර වෙනවද කියලා ඔයාම හිතලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ අපි ලේසියෙන්ම PowerPoint presentation එකක් හදාගත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසත් මේ වීඩියෝ එක පල්ලෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් තවත් බලන්න කැමති නම් අපේ channel එකත් එක්ක අදිගටම එකතු වෙලා ඉන්න. දැන්ම කරන්න තියෙන්නේ ඔය පල්ලෙන් පෙන්න subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. ඉතින් තවත් ගොඩක් වැදගත් වීඩියෝස් අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන එනවා. ඉතින් එහෙනම් අදට ගිහින් යන යාළුවනේ ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ දවසක් ජයෙන් ජයම වේවා.